කෙල්ලේ ඔයාගේ බෙහෙත් එක. ඈත දුරක ලස්සන පුංචි ගම්මානයක් තිබුණා. ඉතින් මේ ගමේ හිටියේ පළතුරු යාළුවෝ. ඒ අතරේ අඹ යාළුවෝ, දොඩම් යාළුවෝ, පේර යාළුවෝ මේ වගේ කට්ටිය හිටියා. ඉතින් මේ හැමෝම ගොඩක් සහයෝගයෙන් වගේම එකමුතුවෙන් වැඩ කරා. හැබැයි හැමෝම නම් එහෙම නැහැ. මේ අතර හිටියා ගොඩක් අහංකාර ඇපල් අක්කා කෙනෙක්. මේ ගමේ මම තරම් ලස්සන වෙන කවුරුත් නැහැ. ඉතින් මේ ඇපල් අක්කා දන්න මායාකාරියෙක් හිටියා. මම යන්න ඕනි මායාකාරිව හම්බෙන්න. ඒතකොට මට තව ලස්සන වෙන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ ස්ට්‍රෝබරි නංගි. මෙයා මල් පෙලවන්න ගොඩක් ආසයි. හැබැයි මෙයාට ඇපල් අක්කනම් පොඩ්ඩක්වත් කැමති නෑ. අපේ අයින් හැටි විතරක්. කිසිම ලස්සනක් නැහැ. එහෙම කියපු ඇපල් අක්කා ආඩම්බරයෙන් එතනින් යන්න ගියා. සීයේ අද ගැන් වහිනවා කියන්න ඇත්තද? ඔව් පුතේ ලොකු වැස්සක් එනවා වගේ. ඇයි සීයේ ඇපල් අක්කා ගොඩක් නපුරු? ඒ පුතේ එයාගේ ලස්සන නිසා එයා ආඩම්බර වෙලා ඉන්නේ. මම ගෙයක් හදන්න යන්නේ. ඇවිත් පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද දොඩම් මල්ලි? යාළුවනේ මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා. එහෙමද කෙසෙල් අයියේ? හරි අපිත් උදව්වට එන්නම්. මේ යන අතරමඟදී ඇපල් අක්කට කෙසෙල් අයියයි දොඩම් මල්ලිලා දෙන්නයි හම්බුණා. ඇපල් අක්කේ ඔයත් එන්නකෝ අපිට උදව් වෙන්න. මොකද්ද කිව්වේ? මෙච්චර ලස්සන මම ඔයාලා වගේ අයට උදව් වෙයි කියලා හිතුවද? එහෙම කියපු ඇපල් අක්කා ආපහු ගමන පටන් ගත්තා. ඉතින් මේ ඇපල් අක්කා දන්න මායාකාරිගේ ගෙදර තිබුණේ ඈත දුර කන්දක. ඉතින් මේ ගෙදරට යන්න නම් භයානක කැලෑවක්, ඒ වගේම කිඹුලන්ගෙන් පිරිච්ච මෙන්න මේ විල පහු කරලා යන්න ඕනේ. ඔන්න යාළුවනේ ඇපල් අක්කා ඉක්මනින්ම මායාකාරිගේ ගේ ගාවට යන්න ගත්තා. මෙන්න ඔයාගේ ඇප්පල් ටික. මේ දැම්ම මට ලස්සන වෙන බෙහෙත් එක දෙන්න. කෙල්ලේ ඔයාගේ බෙහෙත් එක. මම ගිහින් එන්නම් මායාකාරී. මායාකාරිගේ බෙහෙත් බීපු ඇපල් අක්කා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ වගේම එයාගේ පෙනුම වෙනස් වෙලා ගොඩාක් ලස්සන කෙනෙක් වුණා. අනේ ඇපල් අක්කේ ඔයා වගේ ලස්සන වෙන්නේ කොහොමද? ඔයාට පුළුවන්ද මම වගේ වෙන්න? ඉතින් යාළුවනේ එහෙම ආඩම්බරෙන් හිටපු ඇපල් අක්කට ගොඩක් වෙලා එයාගේ ලස්සන තියාගන්න හම්බුනේ නැහැ. හැමේම එයා ගාවින් අයින් වෙන්න. අඩන්න එපා යාළුවේ. ඔයාට අපි ඉන්නවනේ. අනේ මට සමා වෙන්න යාළුවනේ. මම මගේ ලස්සන ගැන හිතලා ඔයාලා හැමේම ගණන් ගන්න නැතුව හිටියා. ඒත් අද මම අසරණ වුණ වෙලාවේ ඔයාලා හැමෝම මගේ උදව්වට ආවා. ඉතින් යාළුවනේ ඇපල් අක්කට තිබුණේ තමන් ගැනම ලොකු පසුතැවීමක්. ලස්සන කියන දේ ඕනීම වෙලාවක නැති වෙන්න පුළුවන්. හැබැයි හැමදේටම වඩා වටින්නේ සමගිය වගේම එකමුතුකම. මගේ දරුවන්ට තේරුණා නේද? ඉතින් යාළුවනේ අන්න එදා ඉඳන් මේ ඇපල් අක්කත් අනිත් යාළුවොත් එක්ක ගොඩක් සහයෝගයෙන් තමන්ගේ අහංකාරකම අමතක කරලා එකමුතුවෙන් ජීවත් වුණා. එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා එන්නම්.